හෙලෝ හෝල් අද මම විශේෂ වැඩකට යන්න තමා ලෑස්ති වෙලා ඉන්නේ. ඒ කියන්නේ දැන් අවුරුදු 2කමාරක් පුරාටම මම කරගෙන ආව වැඩක් තිබුණ හැම මාසෙම සල්ලි වියදම් කරලා. ඉතින් අද මම යන්නේ මේ මාසෙන් පස්සේ සල්ලි වියදම් කරන එක නවත්තන්න. මොකක්ද ඒ වැඩේ කියලා බලන්න මාත් එක්ක දිගටම ඉන්න. එහෙනම් අපි යමු කොහෙද මම මේ යන්නේ කියලා බලන්න. මාත් එක්ක යමු. හෙලෝ ළමයි ඔගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් welcome back to my YouTube channel. අද ඉතින් මම මේ යන්නේ මම මාස ගාණක් බලන් හිටපු වැඩකට. ඒ කියන්නේ අද තමා මගේ dental clinic එකේ last session එක. ඒ කියන්නේ මගේ braces removal day එක. ඉතින් එහෙනම් අපි ගිහින් බලමු අද මොකද වෙන්නේ කියලා. Bilhani. Miss Dilani. Yes. Have a second. Thank you. For demodeling. Yes. ක්ලිනික් එක ඕපන් කරපු ගමන් ආව කෙනා මමද කොහෙද බලන්නකෝ හරිම කාම් වයිබ් එකක් තමා මෙතන මේ වෙලාවෙත් තිබුණේ. පහුගිය අවුරුදු 2කමාරෙම හැම මාසෙකම braces adjustment කරද්දී මට ටිකක් විතර පළවෙනි දවසේ රිදුනා. ඉතින් එහෙම ඇවිල්ලා අද මේ braces removal එක කරද්දී චුට්ටක් විතර හිතට දුකයි. මොකද මේ අවුරුදු 2කමාරෙම මගේ හිනාව braces එක්ක මං පුරුදු වෙලා හිටිය හින්දා. මම මේ වෙලාවේ බොහොම අමාරුවෙන් තමා ඉවසගෙන හිටියේ. මොකද මගේ වෙලාව වෙනකම් මම so excited. To be ready. Once ready, the clinic will contact you. You have to come to collect the retainers. Okay. All right. And you are expected to wear these retainers for minimum 2 years. You will feel some pain or pressure. Okay, it's normal. Okay. වැඩේ පටන් ගන්න කලින් ෆුල් අවර්නස් එකක් දීලා ડોක්ටර් දැන් ඔන්න වැඩේ පටන් ගත්තා. අම්මෝ මේ වෙලාවේ නම් ඉවස ගන්න බැරි තරම් රිදුනා කට. මම හිතුවේ නෑ ඇත්තටම braces removal එක මේ තරම් දුරට රිදෙයි කියලා. ડોක්ටර් මුලින්ම කිව්වා වගේ pain එකයි pressure එකයි දෙකම හොඳටම දැනෙච්ච වෙලාවක් තමයි මෙන්න මේක කට් කරන වෙලාව. ඔයාලා මේ දකින්නේ පැයක විතර සෙෂන් එකක පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක්.
ඉතින් මේ වෙද්දි මගේ හොඳ පණ ගිහින් හිටියේ. මොකද හරිම වේදනාකාරී. මේ වෙද්දි මගේ බ්‍රේසස් ගලවලා මගේ දත් ඔක්කොම ක්ලීන් කරලායි තිබුණේ. දැන් මේ ෆයිනල් ස්ටෙප් එක තමයි ડોක්ටර් කරන්නේ. ඒ තමයි මගේ upper and lower දත් සෙට් එකේම මෙෂර්මන්ට් ගන්න එක. ඒ කියන්නේ මම තව 2 years ડોක්ටර් රෙකමන්ඩ් කරා මට රිටේනර්ස් දාන්න. ඉතින් මගේ රිටේනර්ස් හදන්න මෙෂර්මන්ට් තමයි මේ ගන්නෙ. අවුරුදු 2කමාරකට පස්සේ මගේ දත්වල ඉම්ප්‍රූව්මන්ට් එක තමයි දැන් මේ ડોක්ටර් ෆොටෝස් ගහලා ගන්න හදන්නේ. ඉතින් මම ෆස්ට් ටයිම් තමයි මගේ දත් ටික මේ වෙලාවේ දැක්කේ. මම සෝ එක්සයිටඩ් එළියට ගිහිල්ලා මගේ දත් ටික පිළිවෙලට බලා ගන්නකම්. ඉතින් ඒක ඉවර වුණාට පස්සේ ડોක්ටර් මට කිව්වා මගේ රිටේනර්ස් වොෂ් කරන්න මෙන්න මේ කියන බෙහෙත් එක ගන්න කියලා. ඔන්න ඉතින් අවසාන වතාවට දත් වෙනුවෙන් සල්ලි ටික ගෙව්වා. මම මේ වෙලාවේ ගොඩාක් සතුටින් තමයි හිටියේ. ඇත්තටම මට හිතා ගන්නවත් බැහැ. මොකද අවුරුදු 2කමාරටම පස්සේ තමයි මම මේ මගේ දත් මගේ හිනාව බ්‍රේසස් නැතුව දැක්කේ. ඉතින් මටම හරි අමතුයි මගේ මූණ. මම උදේට කාලත් නෙවෙයි උදේම මේ ඩෙන්ටල් ක්ලිනික් එකට ආවේ. ඒ නිසා කන්නත් මොන හරි අරගෙන අපි ගෙදර යමු. මම ඔයාලට ගෙදර ගිහින් කියන්නම් මගේ බ්‍රේසස් ජර්නි එක ගැන විස්තර ටිකක්. කාලෙකට පස්සේ මම මේ යන්නේ මගේ ආසම බබල් ටී එක බොන්න. ස්ට්‍රෝබෙරි චීස් කේක් බබල් ටී. ඉතින් ඒකත් අරගෙන මේ යන්නේ මගේ බස් කාඩ් එක එහෙම නැත්නම් නෝල් කාඩ් එක টොප් අප් කරගන්න. ඒකත් টොප් අප් කරගෙන අපි දැන් යමු මෙට්‍රෝ එකේ නැගලා මගේ බස් එක ගන්න. එමිරේට්ස් ට්‍රේන් ස්ටේෂන් එකේ එහෙම නැත්නම් මෙට්‍රෝ ස්ටේෂන් එකේ ඉඳලා එක මෙට්‍රෝ ස්ටේෂන් එකයි මම යන්න ඕනේ මගේ බස් එක ගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඩුබායි වල කෝච්චි ස්ටේෂන් එක පේන්නේ. ඉතින් ඔන්න කෝච්චිය ඇතුලේ මං ඉඳගෙන හරීම ක්වික් එකේ ඊළඟ මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් බැහැගත්තා. දැන් අපි පයින් ඇවිදගෙන යමු මගේ බස් එක ගාවට. ඔන්න තද අවුවේ දිගම දිග වෝක් එකකට පස්සේ මම මේ රස බලන්න හදන්නේ මගේ බබල් ටී එක. හරිම රසයි. මං ආසම මෙන්න මේකේ මෙන්න මේ බබල්ස් වලට. හෙලෝ ඔන්න මම බ්‍රේසස් රිමූව් කරන් ආවා. මට හරිම සතුටුයි. මොකද මම අවුරුදු 2කමාරක් බ්‍රේසස් දාගෙන හිටියා. ඇත්තටම මම බ්‍රේසස් දැම්මේ දත් පස්සට යවන්න නෙවෙයි. මේ තියෙන බ්‍රේසස් දාති මගේ දත් තිබුණ විදිහ. නමුත් ඒකත් මගේ වුණා. මොකද මගේ දත් ගොඩ ඉස්සරහට ඇවිල්ලා තිබුණ නැහැ. මගේ මේ හරියේ සහ මේ හරිය දත්වල ගැප් එකක් තිබුණා. ලොකු ගැප් එකක් නෙවෙයි. මේ පැත්තෙන් චුට්ටක් ලොකු ගැප් එකක් තිබුණා. නමුත් මගේ දත් පිළිවෙලකට තිබුණ නැහැ. අත් ඔක්කොම සුද්ධ කරලා බ්‍රේසස් දාපු පළවෙනි දවසේ මේ. ඉතින් මට ඕන වුණා මගේ දත් ටික හරියට හදාගන්න. මම ඒක ගැන අහන්න ගියපුවාම ડોක්ටර් මට කිව්වා මගේ බයිට් කරෙක්ෂන් එකක් කරන්න තියෙනවා කියලා. ඒ කියන්නේ හපනකොට මේ හකු දෙක හරියට සෙට් වෙන්නේ නැහැ. ඊට පස්සේ ડોක්ටර් රෙකමන්ඩ් කරා බ්‍රේසස් දාන්න ඕනි කියලා මාස 18ක්. ඉතින් මාස 18ක් දාගෙන ගියාට ඇත්තටම මාස 18ක් දාගෙන ගියාට හරියට රිසල්ට් එක ගන්න බැරි වුණා මේ රෙකමන්ඩ් කරපු මාස 18 ඇතුලේ. ඒ වගේම තමයි සමහර මම වැකේෂන් ගිය මාස මට ඒකට ඒ වගේ මාස මිස් වුණා. සමහර මාස මට මිස් වුණා. එතකොට ඒ ඔක්කොමත් එක්ක මම අවුරුදු 2කමාරක්
මේ බ්‍රේසස් මාත් එක්ක තියාගෙන හිටියා. ඉතින් මේ මාස අවුරුදු 2.5 ඇතුලේ තමා මගේ මේ දත් ටික මේ විදිහට හැදිලා තියෙන්නේ. මට ඇත්තටම හරිම සතුටුයි. මේක මම ඔයගොල්ලන්ට කියන්න ඕනේ. මොකද ඔයා ඩුබායි වල ඉඳලා බ්‍රේසස් දාන්න හිතාගෙන ඉන්නවා නම් චුට්ටක් ඒ ගැන සැලකිලිමත් වෙන්න සහ තව පාරක් හිතන්න. මොකද ඩුබායි වලදී අපේ මෙඩිකල් එක කවර් කරන්නේ නැහැ. අපේ ඩෙන්ටල් වලට ගන්න කිසිම මේ බෙහෙතකට හරි අපේ ඉන්ෂුරන්ස් එක අපිව කවර් කරන්නේ නැහැ. ඒ නිසා ඔයා UAE වල ලොකු සැලරි එකක් ගන්නා නම් විතරක් මේක try කරන්න. සමහර තැන්වලදී මම මේක ගත්තේ ඇත්තටම ඊද් ඔෆර් එකකින් තමයි ගත්තේ. වැඩේ කියන්නේ ඊද් එකේ ඔෆර් එක වුණත් ඒක චුට්ටක් විතර මං හිතුවට වඩා එක්ස්පෙන්සිව් වුණා. ඩිරාම් වලින් ගත්තොත් ඉස්සරෝ මම ඩිරාම් 2300 ගාණක් ගෙවලා තමයි බ්‍රේසස් ටික මම දාගත්තේ. ඊට පස්සේ 2300 ගාණක් දීලා දාගෙන හැම මාසෙකම මම ඩිරාම් 200ක් වියදම් කරා බ්‍රේසස් ඇඩ්ජස්ට්මන්ට් වලට. ඉතින් සමහර තැන්වල මම දැකලා තියෙනවා 100යි, සමහර තැන්වල 150යි. ප්‍රශ්නේ තියෙන්නේ අපි අපේ process එක දන්න ડોක්ටර් ගාවට ගිහිල්ලා අපි රෙජිස්ටර් වුණාට පස්සේ අපිට තැන් වලට යන්න බෑ. එතනම තමයි අපි ප්ලග් වෙලා ඉන්න ඕනේ. මොකද process එක හරියටම දන්නේ අපිට බ්‍රේසස් දාපු ડોක්ටර් වෙන හින්දා. ඉතින් ඔන්නෝම ඉද්දී බ්‍රේසස් රිමූවල් එකටත් මට මුලින්ම ඒගොල්ලෝ කිව්වේ නැහැ. නමුත් බ්‍රේසස් රිමූවල් එකටත් ලොකු ගාණක් ගියා ඩිරාම් 1200ක. ඉතින් මේ ඔක්කොම කවුන්ට් කරලා මේ අවුරුදු 2.5 ඇතුළත බලපුවාම ඇත්තට මම approximately 8000 වගේ dirhams වලින් වියදම් කරලා තියෙනවා මගේ braces වලට. මම දන්නවා ඒක it's crazy money but you know මට ලංකාවෙන් බලද්දී මීට වඩා අඩුවට මේක කරගන්න පුළුවන්කම තිබුණා. ඉතින් මෙහෙ ඇවිල්ලා මට මුදල් තියෙද්දි මම ලංකාවේ නෙවෙයි. ඉතින් ඒ ඔක්කොමත් එක්ක සලකලා බලලා මම හිතුවා මම මෙහෙදි මේ ට්‍රීට්මන්ට් එක ගන්නවා කියලා. අද vlog එකත් එක්ක හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම තමයි මාව තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මතක් කරනවා ආදරෙන්. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකන් ගෙන් එන්න. පරිස්සමින් ඉන්න.